ඔයාට හිට කොළඹ යන්න තියෙනවා. ඔයාට විභාග වාඩි වෙන්න සිද්ධ වෙනවා. ඔයාට විභාග සමත් වෙන්න සිද්ධ වෙනවා. ඔබට උපය ගන්නට සිද්ධ වෙනවා රුපියල් 50000ක් බොහොම ඉක්මනට. දැන් බලන්න ওই වගේ අදහස් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. ඔබට මේ වගේ අදහස් නිතරම ඇහෙනවා. ඔයාට ඒක කරන්න වෙනවා. අපිට මේක කරන්න වෙනවා. ඔව් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. අපිට මේ විභාගේ සමත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අදහස් ඉංග්‍රීසි වලින් නිතරම ඔබට ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. ඒතර මේ අවස්ථාවේදී අපි භාවිතා කරන්නේ මේ has to have to කියන භාවිතය. has to have to කියන භාවිතය තමයි ඉංග්‍රීසි වල මේ අවස්ථාවේදී අපි භාවිතා කරන්නේ. තම සරලව කිව්වොත් ඔබට මේ අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන් මෙන්න මේ විදිහට. ඔබ ප්‍රකාශ කරනවා යම් අයෙක්ට යමෙක් කියන්නේ someone යම් අයෙක්ට කරන්න සිද්ධ වෙනවා has to do කරන්න සිද්ධ වෙනවා has to do යම් දෙයක් something. ඒතර මේක තමයි මේ වාක්‍ය රටාව. යම් අයෙක්ට කරන්න සිද්ධ වෙනවා යම් දෙයක්. someone has to do something. someone has to do something. යම් අයෙක්ට කරන්න සිද්ධ වෙනවා යම් දෙයක්. someone has to do something. ඒතර has to have to අපි භාවිතා කරන්නේ කොහොමද කියලා බලුවොත් මෙන්න මේ විදිහට තමයි has to have to භාවිතා කරන්නේ. ඔබ I සමග භාවිතා කරනවා I have to. ඔබ සමග ඔයාට යමක් කරන්න සිද්ධ වෙනවා කියලා කිව්වොත් ඔබ ආරම්භ කරනවා you have to. අපිට යමක් කරන්න සිද්ධ වෙනවා we have to. ඔවුන්ට යමක් කරන්න සිද්ධ වෙනවා they have to. ඉතින් ඔබට මේ විදිහට මේ වාක්‍ය රටාව ආරම්භ කරන්න පුළුවන්. I have to, you have to, we have to, they have to. දැන් බේසික් නොලෙජ් එකක් විතරක් තියෙන කෙනෙක් කියන්නට පුළුවන් have කියන්නේ තියනවා කියන එක නෙවෙයි. have කියන්නේ ඉන්නවා කියන එක නෙවෙයි. ඔව් ඔබ කතාව හරි. මට තියෙනවා ඩික්ෂනරි එකක්. I have a dictionary. මට තියෙනවා ප්‍රශ්නයක්. I have a problem. අපිට තිබෙනවා නිවාස දෙකක්. We have two houses. ඔබ කිව්වා හරි. සාමාන්‍යයෙන් අපි ඉන්නවා තියනවා කියන අදහස තමයි have has වලින් දෙන්නේ. මට ඉන්නවා සහෝදරයෙක්. I have a brother. මට ඉන්නවා sister කෙනෙක්. I have a sister. මට ඉන්නවා brother කෙනෙක් sister කෙනෙක්. I have a brother and a sister. ඒතර ඔහොම තමයි අදහස ප්‍රකාශ කරන්නේ have has වලින්. නමුත් මේක විශේෂ භාවිතයක්. have to has to වලට පස්සේ have to වලට අපි යොදාගන්නේ ක්‍රියාපදයක්. I have to go. මට යන්න සිද්ධ වෙනවා. I have to do. මට කරන්න සිද්ධ වෙනවා. I have to take. මට ගන්න සිද්ධ වෙනවා. I have to sleep. මට නිදිය ගන්න සිද්ධ වෙනවා. ওই විදිහට මේ have to වලට පස්සේ ක්‍රියාපද යොදා ගන්නවා. I have to do. මට කරන්න සිද්ධ වෙනවා. You have to do. ඔබට කරන්න සිද්ධ වෙනවා. We have to do. අපිට කරන්න සිද්ධ වෙනවා. They have to do. ඔවුන්ට කරන්න සිද්ධ වෙනවා. එහෙනම් they have to has to වලට පස්සේ අපි කෙලින්ම ක්‍රියාපදේ යොදා ගන්නවා. ක්‍රියාපදේ බේස් ෆෝම් එක තමයි යොදාගන්නේ. දැන් අපි කතා කරන්නේ සිංගියුලර් කෙනෙක් ගැන නම්. ඒ කියන්නේ ඒක වචන සබ්ජෙක්ට් එකක් නම්. සිංගියුලර් සබ්ජෙක්ට් එකක් නම් මත තබා ගන්න. ඒ වගේ අවස්ථාවලදී අපි have to යොදා ගන්නට බැහැ අපිට. අපි යොදාගන්නේ has to කියන භාවිතය. ඒ වගේ අවස්ථාවලදී අපි has to කියන භාවිතය යොදා ගන්නවා. අපි කියනවා ඔහුට යම් දෙයක් කරන්න සිද්ධ වෙනවා. He has to do something. ඔහුට යන්න සිද්ධ වෙනවා. He has to go. ඇයට යන්න සිද්ධ වෙනවා. She has to go. ඌට යන්න සිද්ධ වෙනවා. It has to go. මතක තබා ගන්න has to have to වලට පස්සේ has to have to වලට පස්සේ ක්‍රියාපදේ යොදන්න. එවිට ඒ අදහස ප්‍රකාශ වෙන්නේ ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. නැත්නම් අපි අදහස් කරන කෙනාට යම් දෙයක් කරන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ වාක්‍යයෙන් අදහස් වෙන්නේ. හරි. අබලමු. Let's see examples. අපිට මේක පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් through examples. උදාහරණ ඔස්සේ අපිට මේක පහසුවෙන්ම තේරුම් ගන්නට පුළුවන් through examples. I have to do something. මට කරන්න සිද්ධ වෙනවා. I have to do something. බලන්න I have to do something. ක්‍රියාපදේ do. I have to do something. Something කියන්නේ යම් දෙයක් කියන එක. I have to do something මෙතනදී S simple වෙන්නට ඕනේ. I have to do something. මට කරන්න සිද්ධ වෙනවා යම් දෙයක්. I have to do. Do කියන්නේ කරනවා. I have to do something. මට යම් දෙයක් කරන්න සිද්ධ වෙනවා. I have to do something. අපි තවත් උදාහරණයක් බලමු.
It's an emergency. හදිසියක්. I have to go now. ඇයි මේ මට දැන් හදිස්සියේ යන්න ඕන වෙන්නේ? ඇයි මට මේ යන්න සිද්ධ වෙන්නේ? මොකද හේතුව තමයි emergency එක. එක තත්ත්වයක්, that is a situation. යම් තත්ත්වයක්, that is a situation. It's an emergency. හදිස්සිය. I have to go. I have to go. I have to go. I have to go now. මට යන්න සිද්ධ වෙනවා. හොඳට පුරුදු වෙන්න නැවත නැවත ඇහිඳි මේ ඉතාම හොඳින් පුරුදු වෙනවා ඔබට. ඉතාම හොඳින් පුරුදු වෙනවා නැවත නැවත ඉතාම ඒ වගේම අවධානය කියන එක වැදගත්. තේරුම් ගන්න උත්සාහ කරන්න ඔබට පුළුවන්. ඒ වගේම මතක හිටින්න ඔබත් ඊට පස්සේ යාළුවොත් එක්ක කතා කරද්දී කියයි ඉංග්‍රීසි කතා කරන ආරම්භයේදී ඔබ ওই දන්න දෙයක් භාවිතා කරන්න. දැන් යාළුවෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඒ අතරතුර කියන්නේ මට දැන් යන්න වෙනවා. It's late. I have to go now. It's late. I have to go now. ප්‍රමාදයි. මට දැන් යන්න වෙනවා. I have to go now. My father is waiting for me. මගේ තාත්තා මං එනකම් බලාගෙන ඉන්නවා. My mother is waiting for me. මගේ අම්මා මං එනකම් බලාගෙන ඉන්නවා. It's late. I have to go now. Right? තව කෙනෙකුට උන ප්‍රමාද වෙනවා. It's getting late. It's getting late. I have to go now. I will miss the bus. මට බස් එක මිස් වෙයි. I have to go now. I have to go now. Otherwise I will miss the bus. if නොවුනොත් මට බස් එක මිස් වෙයි. I will miss the bus. I have to go now. මට දැන් යන්න සිද්ධ වෙනවා. එතන බලන්න it's an emergency. හදිසියක්. I have to go now. I have to go now. I have to go now. මට දැන් යන්න සිද්ධ වෙනවා. The museum is not free. The museum is not free. You have to pay rupees 200 to go in. The museum එක free නේ. ඔබට පාසලේ පොත් හම්බෙනවා free. සමහර දේවල් සමහර සේවාවන් රජයෙන් හම්බෙනවා free. එන free කියන්නේ ඒවා නොමිලේ හම්බෙන්නේ නිදහසේ හම්බෙන්නේ. The museum is not free. කෞතුකාගාරය free නේ. ඒ කියන්නේ කෞතුකාගාරය බලන්න නිකම් බෑ. You have to pay. ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. You have to pay. ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. ගෙවනවා ක්‍රියාපදේ pay. ගෙවනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ pay කියලා. pay ගෙවනවා. You have to pay. ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. rupees 200. රුපියල් 200 to go in ඇතුළට යන්න. You have to pay 200 rupees to go in. ඔයාලට ඇතුළට යන්න රුපියල් 200ක් ගෙවන්න වෙනවා. The museum is not free. The museum is not free. Museum එක free. You have to pay 200 rupees to go in. බලන්න මේක ප්‍රායෝගිකයි එක මුලින්ම අවබෝධ වෙන්නට ඕනේ. This is a practical sentence pattern. මේක ප්‍රායෝගික වාක්‍ය රටාවක්. ප්‍රායෝගික කියන්නේ තාම ඒකේ ඔබට කතා කරන්න ආරම්භ කරන්න පුළුවන් හොඳ වාක්‍ය රටාවක් තමයි. has to have to ඔබලා බලන්න ඔබට නිතරම මේ වාක්‍ය රටා භාවිතා කරන්න සිද්ධ වෙනවා. You have to use these sentences or this usage in your day to day life. ඔබගේ ඉදිරියදා ජීවිතය තුළ ඔබට භාවිතා කරනවා. හිතන්න අද ඔබ සිංහලෙන් භාවිතා කරපු කීයක වාක්‍ය කීයක ඔය වගේ අදහස් තිබ්බද? ඔබට මේක කරන්න සිද්ධ වෙනවා. ඔබට ඒක කරන්න සිද්ධ වෙනවා. ඔව් මට කරන්න සිද්ධ වෙනවා. මට අද වේලාසනේ යන්න සිද්ධ වෙනවා. I have to go early today. මට අද බස් එක අල්ල ගන්න වෙන්නේ. I have to catch that bus. මට අර බස් එකයි ගන්න වෙන්නේ. I have to take that bus. මට අද ට්‍රේන් එක ගන්න වෙන්නේ. I have to take the train today. ඒ වගේ අවස්ථාවලදී ඔබ අනන්තවත් මෙවැනි අදහස් ප්‍රකාශ කරනවා. I don't have a car. මට කාර් එකක් නැහැනේ. I don't have a car. I have to walk to school every day. මට හැමදාම ඉස්කෝලේට ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා. I have to walk. I have to walk to school පාසලට every day හැමදාම. I have to walk. මට ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා. මොකද්ද හේතුව? What is the reason? හේතුව තමයි the reason is that I don't have a car. මට කාර් එකක් නැහැ. ඒ කාර් එකක් නැති හින්දා තමයි කියන්නේ එක්ක වෙන වාහනයක් මට නැහැ. නැති හින්දා මම කියනවා I have to walk to school every day. මට හැමදාම ඉස්කෝලේට ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා. බලන්න ඊළඟ උදාහරණය. You have to pass the exam. It's a condition. පාඨ විභාගෙස් පාස් වෙන්න වෙනවා. ඒක condition එකක්. ඒක කොන්දේසියක්. ඊතර බැංකුවක හරි වෙන තැනක හරි යද්දි මොනවා හරි විශේෂ විභාගයක් තියෙනවා. ඊතර ඒ විශේෂ විභාගය you have to pass. පාඨ විභාගෙ සමත් වෙන්න වෙනවා. ඒක condition එකක්. It's a condition. යම් අවස්ථාවක කියනවා වාට මේ විභාගෙ සමත් වෙන්න වෙනවා. You have to pass this exam. වාට මෙච්චර score කරන්න වෙනවා. You have to score this amount. Or you have to get this grade. මේ grade එක ගන්න වෙනවා. Without this grade you cannot go to the next level. ඊළඟ level එකට ඔයාට යන්න බෑ without this grade. මේ grade එක නැතුව. ඒ නිසා මොකද කියන්නේ?
You have to pass the exam. පාඨ විභාගේ සමත් වෙන්න වෙනවා. It's a condition. එක කොන්දේසියක්. It's a condition. එක condition එකක්. You have to pass the exam. බලන්න pass තමයි සමත් වෙනවා ක්‍රියාපදේ. have to වලට පස්සේ කෙලින්ම pass කියන ක්‍රියාපදේ යොදලා තිබෙනවා. You have to pass the exam. You have to pass the exam. This is your medicine. You have to take it twice a day. දොස්තර කියනවා වෙන්න පුළුවන්. නැත්නම් තාත්තා හරි අම්මා හරි බෙහෙත් අරගෙන ඇවිල්ලා maybe this advice is given by your mother, your father, or this instruction is given to you by the doctor. දොස්තර විසින් දෙනවා වෙන්නත් පුළුවන්. This is your medicine. මේ වගේ බෙහෙත්. You have to take it. ඔයාට ඒක ගන්න වෙනවා. You have to take it twice a day. දවසට දෙපාරක්. Twice a day. දවසට දෙපාරක්. You have to take it twice a day. නැවත නැවත කියනවා. ඔබට දැනෙන්න ඕන මේක practical කියලා. මේක practical වාක්‍ය රටාවක්. You have to take it twice a day. Mother is not at home, father is not at home, I have to cook today. I have to cook the dinner today. මට තමයි අද දිනේ කුයන්න වෙන්නේ. I have to cook the dinner today. This is your medicine මේ වාගේ බෙහෙත්. You have to take it twice a day. දවසට පාරක්. තවත් උදාහරණ කීපයක් තියෙනවා. Yes, I have already given those examples to you, right? See this example. I have to sell my car. මට මගේ කාර් එක විකුණන්න සිද්ධ වෙනවා. I have to sell my car. I have to sell my car. Maybe you are short of money. ඔබට මුදල් හිගයක් තියෙන්න පුළුවන්. You need money. You are in need of money. ඔබ මුදල් අවශ්‍යතාවයක් ඉන්නේ. You are in need of money. So you have to sell your car. ඉතින් ඔබ අදහස් ප්‍රකාශ කරනවා I have to sell my car. I have to sell my car. මට සිද්ධ වෙනවා මගේ කාර් එක විකුණන්න. I have to sell. දැන් have කියන්නේ තිබෙනව නෙමෙයි. I have to sell මකට විකුණන්න සිද්ධ වෙනවා. I have to sell my car. You have to hide everything from your parents. ඔයාට හංගන්න සිද්ධ වෙනවා. හංගනවට ක්‍රියාපදේ අපි hide කියලා කියනවා. You have to hide. ඔයාට හංගන්න සිද්ධ වෙනවා. You have to hide මොනවද හංගන්න සිද්ධ වෙන්නේ? හැම දෙයක්ම. Everything. ඔයාගේ දෙමව්පියන්ගෙන් බලන්න ඔබගේ දෙමව්පියන්ගෙන් දැන් ඔබට අවශ්‍යයි preposition එකක් from your parents. From your parents. You have to hide everything from your parents. You have to hide everything from your parents. ඔබට දැනෙන්න ඕනේ ඔබ මේ ඉංග්‍රීසි කතා කරන්න සූදානම් වෙනවා. ඔබ fluent වෙන්න සූදානම් වෙනවා කියන එක දැන් දැනෙන්න ඕනේ. මේ උගඩන රට අනුව මේ ඔබට මේ වචන ඇහෙන විදිහට මේ වාක්‍ය ඇහෙන විදිහට ඔබට දැනෙන්න ඕනේ. Yes, you are going to be fluent or you are going to begin to speak English. ඔබ ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න යන්නේ you are going to begin to speak English. අමතක කරන්න එපා. You cannot speak English. You can gradually improve your English up to the level of fluency. Up to the level of fluency. Again, fluency කියන මට්ටම දක්වාම you can improve your English. ඔබට පුළුවනි ඔබගේ English හදා ගන්න. ඒ අදහස ඇති කර ගන්න. You have to hide ඔබට හංගන්න සිද්ධ වෙනවා everything හැම දෙයක්ම from your parents. ඔබගේ දෙමව්පියන්ගෙන් from your parents. Let's see the next example. We have to improve our English. We have to be fluent in English. අපිට සිද්ධ වෙනවා අපේ English improve කරගන්නට. Improve කියන්නේ දියුණු කරගන්නවා. We have to improve our English. අපිට සිද්ධ වෙනවා improve කරගන්නට. We have to improve our English. Our English අපේ ඉංග්‍රීසිය. We have to be fluent. අපිට fluent වෙන්න සිද්ධ වෙනවා. අපිට චතුර වෙන්න සිද්ධ වෙනවා. We have to be fluent in English ඉංග්‍රීසියෙන්. We have to be fluent in English. To be be කියන වෙනවා to be fluent වෙන්නට. We have to be fluent in English. අපිට English වලින් චතුර වෙන්න සිද්ධ වෙනවා. We have to be fluent in English. බලන්න මේ කියවල සබ්ජෙක්ට් එකක් සමග මම ඔබට කිව්වා has to භාවිතා කරන්න. He has to, she has to, it has to ආදී වශයෙන් එක්කෙනෙක් එක්ක අපි has to කියලා භාවිතා කරනවා. I සහ you ඇතුළු බහුවචන සම්මත බහුවචනයේ සමග අපි කියනවා plural subjects කියලා. ඒගොල්ලොත් එක්ක අපි have to භාවිතා කරනවා. එතන බලන්න මේ he, she, it වගේ කෙනෙක් එක්ක නමක් වෙන්නත් පුළුවන්. අමල්කා, ගීතා ඒ වගේ නමක් වෙන්නත් පුළුවන්. So we use has to. Right. බලන්න. She has to get up early tomorrow. ඇතින්ද වෙනවා නැගිටින්න වේලාසනින් හෙට. She has to get up early tomorrow. She has to get up early tomorrow. ඇතින්ද වෙනවා නැගිටින්න වේලාසනින් හෙට. She has to get up early tomorrow. She has to get up ඇති නැගිටින්න සිද්ධ වෙනවා. She has to get up early tomorrow. Let's see the next example. He has to go to work every day. ඔහු සිද්ධ වෙනවා යන්නට වැඩට to go යන්නට
to work වැඩට. He has to go to work. He has to go to work. He has to go to work every day හැමදාම. He has to go to work every day. ඔහුට හැමදාම වැඩට යන්න සිද්ධ වෙනවා. He has to keep this secret. Keep කියන්නේ තබා ගන්නවා කියන එක සාමාන්‍යයෙන්. මෙතනදී keep කියන්නේ රකින්නවා කියන අදහස. අපිට protect කියන අදහස මෙතනදී ගන්නට බෑ. ආරක්ෂා කරනවා. save කියනවා ඒත් ආරක්ෂා කරනවාට එවැනි අදහසක් නෙමෙයි රහසක් රකින්නවට අපි කියන්නේ keep a secret. Keep a secret. රහසක් රකින්නවා keep a secret. මෙතනදී මේ රහස this secret. මට සිද්ධ වෙනවා මේ රහස රකින්නට you have to keep this secret. ඒ කියන්නේ කාටවත් දෙන්නේ නැතුව රහස ඔබ තබා ගන්න එපා. ඒ නිසා කියනවා you have to keep this secret. මෙතනදී කියන්නේ ඔහුට සිද්ධ වෙනවා මේ රහස රකින්නට he has to keep this secret. He has to he කියන්නේ කෙනෙක් he has to keep this secret. He has to keep this secret. He has to keep this secret. ඔහුට සිද්ධ වෙනවා මේ රහස රකින්නට. You can see the next example. It has to live in the jungle. උට සිද්ධ වෙන්නේ කැලෑව ඇතුලේ ජීවත් වෙන්න. It has to live in the jungle. To live ජීවත් වෙන්නට it has to live උට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. In the jungle කැලෑව ඇතුලේ. පොඩි මතක් කිරීමක් කරනවා. You can subscribe to my channel. channel subscribe කරන්න. ඒ වගේම like button එකත් click කරන්න පුළුවන්. අමතක කරන්න එපා bell we call it bell icon එක. අනිවාර්යයෙන්ම click කරන්න. එවිට ඔබට notification එකක් ලැබෙනවා සෑම වීඩියෝ එකකටම අදාළව. ඒ වගේම මම මගේ WhatsApp සමූහයේ link එක සපයලා තිබෙනවා. පාඩමේ නම click කරන්න. එවිට පාඩමේ නමත් එක්ක පහළ ඇති පොදු WhatsApp සමූහයේ link එක එම WhatsApp සමූහයටත් ඔබට join වෙන්න පුළුවන්.